නිතරම කරන්නේ නැති දෙයක්. ඔයාලගේ ගෙවල් වල මගේ ගෙදර අපි සොරතල් සත්තු ඕන තරම් ඇති කරනවනේ. හැබැයි පාරවල් වල ඉන්න චූටි බලුකුක්කෝ පූසෝ කන්න නැතුව වතුර ගුරක්වත් නැතුව මේ කාලේ හරිම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. ඉතින් අපි මේ පිඟානකින් විසි කරන බත්තටයක් උනත් අපිට කාගේ හරි සතෙක්ගේ කුරුල්ලෙක්ගේ පණුවෙක්ගේ හරි බඩු පුරවන්න පුළුවන් නම් ඒක හරිම පිං වැඩක්. එහෙම තමයි බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීලා තියෙන්නේ. මේකත් එක්තරා ආනිශංස වැඩිම දානයක්. සමහර විට මේක ඒගොල්ලෝ ජීවිත කාලෙම කාලා තියෙන රසම බත් වේල වෙන්නත් පුළුවන්. ඉතින් එයාලා වෙනුවෙන් උයාගත්ත මේ රසම රස කෑම ටිකත් අරගෙන අපි කඩුවෙල නගරේ නවගමු නගරේ වටේම ඇවිත්තා. කවදාවත් එකල නැති මේ චූටි පව්‍යාලුවයි පූස්යාලුවයි අපේ ළඟට ඇවිල්ලා අපේ ළඟ දැවටෙන්නේ හරියට නිකන් අපි ඉස්සර ඉඳන් එයාලව දන්නවා වගේ. අපිට එක වේලක් දෙකක් බඩගින්න ඉන්න වුණොත් අපිට මොකද වෙන්නේ? අපිට තරහ යනවනේ. හැබැයි ඉතින් මේ පුංචි සත්තු ඒගොල්ලන්ට එහෙම තරහ ගියත් ඒගොල්ලන්ට කතා කරගන්න බෑ. කෑම ටිකක් ඉල්ල ගන්න බෑ. ඉතින් අපි මේ වගේ අසරණයෝ අහිංසකයෝ දැක්කොත් එහෙම අපි ළඟ තියෙන චූටිම දෙයකින් හරි ඒගොල්ලන්ගේ බඩ පුරවන්න අමතක කරන්න එපා. ඉතින් අපි හදාගත්ත මේ කෑම ටික පාරේ සත්තු ඉන්න තැන් බල තැනින් තැන තියලා ඒගොල්ලෝ කන දිහා බලලත් සතුට වෙලා තමයි අපි ඉතින් ඉස්සරහට යන්නේ. මං හිතනවා සත්තු වෙනුවෙන් සංවේදී වෙන මිනිස්සු ඕනම මිනිස්සෙක් වෙනුවෙනුත් හරිම සංවේදී කියලා. මම ඔයාලගෙන් ඉල්ලන්නේ මේ වගේ අහිංසකයෙක් කොහේ හරි දැක්කොත් අඩුම තරමේ බිස්කට් පැකට් එකකින් හරි එයාලගේ බඩ පුරවන්න. ඒක ඒගොල්ලෝ ජීවිත කාලෙටම අමතක කරන්නේ නැහැ. මගේ මේ චූටි කතාව අවසාන වෙනකන් අහගෙන හිටපු ඔයාලා සත්තුන්ට හරිම ආදරෙයයි කියලා මන් දන්නවා. ඒ ආදරේ හැමදාම ඔහොමම තියාගන්න ළමයි. ආයෙත් දවසක අපි හම්බෙමු.